APARC Agriculture Technology Demonstration Park. කෘෂි තාක්ෂණික උද්‍යාන සොයා යන ගමන. සෑම සතියකම ඔබට කෘෂිංශ නවීකරණ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා අධිගණත්ව දෙපේලි වගා ක්‍රමයට කොහොමද පළතුරු පැලයක් සිටුවා ගන්නේ නොයිසෙනම් වාණිජ වගාවක් සිදු කරන ආකාරය පිළිබඳව ඔබත් එක්ක අපි සාකච්ඡා කරනවා. පසුගිය වැඩසටහන් වලින් අධිගණත්ව දෙපේලි ක්‍රමයට කෙසෙල් වගා කරන ආකාරය, පැපොල් වගා කරන ආකාරය ගැන ඔබත් එක්ක අපි සාකච්ඡා කරා. අද වැඩසටහනින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධිගණත්ව දෙපේලි ක්‍රමයට පේර වගාව ඔබ සිටුවා ගන්නවා නම් මෙහිදී අනුගමනය කරන්න ඕන මූලික තාක්ෂණික කරුණු ගැන. මේ ගැන ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා උපාලි මහත්තයා. ඔබ දන්න හොඳින්. උපාලි මහත්තයා අපිට කියන්න දැන් කොහොමද නැත්නම් මොනවද අපි අනුගමනය කරන්න ඕන මූලික තාක්ෂණික කරුණු මේ විදිහට අධිගණත්ව දෙපේලි ක්‍රමයට පේර වගාව සිටුවීමේදී? ඔව්, ඇත්තටම අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ගැඹුරට බිම් සකස් කර ගැනීම තමයි අංක 1ට කළ යුතු වන්නේ. එහිදී අපි සෙන්ටිමීටර් 50ක් එහෙම නැත්නම් 60ක් විතර ගැඹුරට තැටිනගුල පාවිච්චි කරලා හොඳින් බිම පෙරලනවා. ඊට පස්සේ අක්කරයක ප්‍රමාණයකට නම් කොම්පෝස් එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය කිලෝ 5000ක විතර ප්‍රමාණයක් අපි සමාන ලෙස විසුරු හරිනවා. ඒත් එක්කම අපි සකසාගත කරදහයිය අවම වශයෙන් කිලෝ 400-500 ප්‍රමාණයක් ඒත් සමාන ලෙස අර පළවෙනි සීසෑමෙන් පස්සේ එකතු කරගන්නවා. ඊට පස්සේ නැවත අපි අනිත් පැත්තට සීසෑම සිද්ධ කරන්න ඕනේ. මොකද මේ අපි එකතු කරගන්න කාබනික ද්‍රව්‍ය හොඳට පස ඇතුලේ මිශ්‍ර වෙන්න ඕනේ. එහෙම නැත්නම් බොහොම කෙටි කාලයක් ඇතුළත මතු පිට තිබුණොත් මේ කාබනික ද්‍රව්‍ය සූර්යාලෝකයේ හේතු කොටගෙන රශ්මි නිසා කාබනික වියෝජනය වෙලා යන්න පුළුවන්. එතකොට අපි මේ විදිහට අභ්‍යන්තරයට හොඳට කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා ඊට පස්සේ අපි මේ පස්සන්සු ලොකු කොටස් කුඩා කොටස් බවට පරිවර්තනය කරගන්න ඕනේ. නැත්නම් මතු පිට සියුම් තත්ත්වයට පත් කරගන්න ඕනේ. අපේ ශේෂ්ත්‍රය හොඳින් නඩත්තු කරගන්න පහසුවට. ඒ සඳහා අපි කොකුඩගුල පාවිච්චි කරනවා. ඒකත් අර විදිහටම එක පැත්තකට කොකුඩගුල හාලා ඊට පස්සේ අනිත් පැත්තට නැවත ඊට විරුද්ධ දිශාවට කොකුඩගුල හාන්න ඕනේ. එතකොට අපි මූලික බිම් සකස් කිරීමේ කර්තව්‍යයන් අවසන් වෙනවා. ඊට පස්සේ අපි මේකේ කොහොමත් පාංශු පරීක්ෂාවක් මූලික වශයෙන් අපි කරනවා. ඒ පාංශු පරීක්ෂාවට අනුව අවශ්‍ය පොහොර නිර්දේශයක් අපි ලබා දෙනවා. ඒ පොහොර නිර්දේශයට අනුව පොහොර යෙදීම සිදු කර යුතු වෙනවා. ඒකෙදි බේසික් එහෙම නැත්නම් මූලික වශයෙන් පොහොර එකතු කිරීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. රසායනික පොහොර එකතු කිරීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ මේ පේනවා දකින්න පුළුවන් අපවහන පද්ධතිය. නැත්නම් ජල අපවහන පද්ධතිය මේක ඉතාම වැදගත් පේර වගාවේදී. හේතුව ඇත්තටම ජල අපවහන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වුණොත් මූල මණ්ඩලයේ හොඳින් පැතිරීම සිද්ධ වෙනවා. හොඳ පෝෂණයක් ලබා දීමේ හැකියාව තියෙනවා. මූල මණ්ඩලයට හොඳට ශෝෂණය කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ අපවහන පද්ධතිය හොඳින් සකස් කරගෙන ඊට අනුව අපි දෙපේලි සිටුවනවා. ඊට අමතරව අපි මේකේ අතුරු භෝග වගාවක් හොඳින් උස්පාති දාලා සිද්ධ කරනවා. මේක තමයි මූලික බිම් සකස් කිරීමේ ආරම්භක අවධියේදී අපි කළ යුතු කාර්යයන් ටික. ඔව්, අපි ඔබට හැමදාමත් කියනවා මේ විදිහට මේ නවීන තාක්ෂණය ඔබ අනුගමනය කරනවා නම් වාණිජ වගාවක් සඳහා මූලික බිම් සැකසීම ඉතාම වැදගත් දෙයක්. ගැඹුරට සීසෑම, කැට පොඩි කිරීම, කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම, පස මට්ටම් කිරීම නිවැරදි ආකාරයට ඔබ සිදු කරන්න ඕන. මෙහිදී ප්‍රධාන වශයෙන් ඔබේ ඉඩමේ ස්වභාවය අනුව මේ අපවහන කාණු විදීම සිදු කරන්න ඕන. ඒ ගැඹුර, පළල ආදී තීරණය කරගෙන. මේ විදිහට තමයි මූලික වශයෙන් ඔබේ බිම මේ වගාව සඳහා සූදානම් කරගන්නේ. APARC Agriculture Technology Demonstration Park. වාණිජ විදිහට පේර වගාවක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පේර පිටතින් රැගෙන આવොත් බොහෝ විට නිමටෝඩාගේ හානිය එන්න පුළුවන් අපේ ශේෂ්ත්‍රයට. ඒ නිසා ඊටාම වැදගත් වෙන්නේ අපිට පුළුවන් නම් පේර අපේ ශේෂ්ත්‍රයේදීම හදාගන්න ඊටාම වැදගත් වෙන බාහිර
පරිසරයත් තුළින් අපේ පරිසරයට නිමටෝඩයන එක වලක්ව ගන්න. පැල් පේර අපි මේ දැනට වගා කරන්නේ හොඳින් ඉදිච්ච ගෙඩියක් අරගෙන මේක ඇතුළේ තියෙන බීජ ටික වෙන්කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් එතකොට මේ හොඳට පැහිච්ච ඉදිච්ච මේ පේර අරගෙන අපි මේකේ මදේ ගලවලා මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳින් බෙරිවෙන්න කුඩා කොටස් වලට මේක හොඳට ඇට ටික ඉවත් වෙන්න නැත්නම් මේ මදෙන් ඇට ටික ඉවත් කරගන්න ඕනේ. ඇත්තටම අපිට මේකට පොඩි කොරහක් වගේ භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කළ මේ ඇට ටික වෙන් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ මූලික අධීරයේදී. තමන් විසින්ම පේර පැල නිෂ්පාදනය කරගන්නවා නම් තමන්ගේ ශේෂ්ත්‍රී. ඊට පස්සේ මේ පේර ඇට ටික පොඩක් හීරෙන විදිහට මේක අපි වේලෙන්න තියන්නේ නැහැ පේර බීජ. පේර ඇට මේකේ ලොකු සුප්ත කාලය ගත කිරීම සඳහා ටිකක් ඝනකම් පොත්ත එළියෙන් තියෙන පොඩි ඝනකම් විස්තරයක් නිසා මේක පොඩක් හීරෙන්න මේකේ මේ කොරහේ පොඩක් අතුල්ලලා එහෙම නැත්නම් අපිට රළු පුෂ්ඨයක් මත මේක අතුල්ලලා මේකේ සුප්තතාවය ඉවත් කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. හරි එතකොට දැන් මේ ආකාරයට සාමාන්‍යයෙන් අපි හොඳට බීජ ටික වෙන් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. නෑඹිලියක් පාවිච්චි කරලා මේ හොඳින් මේක පොඩක් මේ බීජ ටික මේක සීරීමකට ලක් කරපුවාම සුප්තතාවය ඉවත් කර ගැනීමට පිටුහලක් එනවා. දැන් මම මේ පෙරලා සකස් කරගත්තේ මේ පේරගෙඩි භාගයක ප්‍රමාණයක බීජ ප්‍රමාණය. සාමාන්‍යයෙන් මේකේ 80යි 100යි අතර වගේ ප්‍රමාණයක් තියෙනවා බීජ. එතකොට අපි සාමාන්‍යයෙන් පේර වැල 1100ක් හදාගන්න ඕන නම් පේර ගෙඩියක් කැපලා බැලුවොත් ඇට 200ක් එතන බීජ 200ක් 300 අතර වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට අපි පේර ගෙඩි 10කවත් බීජ අරගෙන ශේෂ්ත්‍රයේ අපි සකසාගත්ත වැලි තවාණක හෝ එම නැත්නම් මතු පිට පස් පාවිච්චි කරලා අපේ උස්තවාණක මේක බීජ දෙක දාලා මේ බීජය වගේ දෙගුණයක් පමණ ප්‍රමාණයකට පස් උඩින් දාලා මේක තද කරලා තිබ්බම පස්සේ සතියකින් දවස් 10ක් වගේ ඇතුළත පැලවීම ආරම්භ වෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේක පැලයට සෙන්ටිමීටර 5ක් වගේ උස වෙනකොට මේ සාදාගත්ත පොට් එකකට ඔයගොල්ලෝ මේ දකින්න පොට් එකකට අරගෙන අපි මේ පොට් එකේ මේ පොඩි පැලේ ඉඳගෙන ඊට පස්සේ තමයි ආලෝකයට හුරු කරලා තවනේ නඩත්තු කටයුතු සිදු කරගන්න. මේ පැල සකස් කරගන්නේ කොහොමද? නැත්නම් මේ සඳහා සූදානම් කිරීමේදී පැල අනුගමනය කළ යුතු කාරණා මොනවද? මේ ගැන අපි තොරතුරු ටිකක් දැනගමු. අපි සාමාන්‍ය ක්‍රමයට මේකේ පේර වගාව කරනකොට අපි කලින් ගෙවි මහත්තුරු පේල පැල 220ක් 300ක් වගේ ප්‍රමාණයක් තමයි අක්කරයකට පාවිච්චි කරේ. නමුත් අපි මේක අධිගණිත ක්‍රමයේ දෙපෙළි ක්‍රමයේදී 1100ක වගේ ප්‍රමාණයකට යනවා. ඒතකොට දැන් ඔයගොල්ලෝට දකින්න පුළුවන් හොඳ පැලයක් ශක්තිමත් පැලයක් ලබා ගන්න ඕනේ සාමාන්‍යයෙන් තවාණක් තුල මාසයක් විතර නඩත්තු කරලා ඒ වගේම සෙන්ටිමීටර 20ක් 30ක් පමණ උස පැලයක් තමයි ශේෂ්ත්‍රයේ ඉඳීමට සුදුසු වන්නේ. දැන් මේ ඒ වගේ සකසාගත් පේර පැල තියෙන්නේ. මේක අපිට තව දවස් 5ක් වගේ නැත්නම් සතියක වගේ කාලයක් ඇතුළත ශේෂ්ත්‍රයේ ඉඳ ගන්න පුළුවන්. ඇත්තටම මුල ඉඳලා අපි ක්‍රමානුකූලව මේකේ අවුවට නිරාවරණය කරලා පැලේ දැඩි කිරීමකට ලක් කරලා තමයි ශේෂ්ත්‍රයේ ඉඳීම සිද්ධ කරන්නේ. මොන ආකාරයකද මේ නඩත්තු කටයුතු සිදු වෙන්නේ? මේකෙදී අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ ඕනම අවස්ථාවක නර්සරියක් තුලින් ශේෂ්ත්‍රයට නිමටාඩ හානිය එන්න පුළුවන්. ඒ නිසා
අපි නෙමටෝඩානාසකයක් පාවිච්චි කරලා ශේෂත්‍රයට ගේන්න කලින් නර්සරිය තුළ තියේදීම තැන් පැළතවාන තුළ තියෙනකොටම අපි මේකට ප්‍රතිකාර කරන්න ඕන. ඒක තවන්කරුවා විසින් සාතික කරලා දෙන්නවන අපිට මේක නෙමටෝඩා ආසාධනය වෙලා නැහැ කියන එක. ඒක අපි පරීක්ෂා කළ යුතු දෙයක්. ඊට පස්සේ අපි මේකේ තවන් කාලය ඇතුළත සතියකට දෙපාරක් විතර අවශ්‍ය කරන දියර පොහොර ලබාදීම සිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි හොඳ ශක්තිමත් පැලයක් එහෙමත හොඳ විගර එකක් තියෙන පැලයක් අපි කියන්නේ දිරියක් තියෙන පැලයක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ කරුණු ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකට ජලය සම්පාදනය කිරීම රෝග පළබෝධ පාලනය ක්‍රමානුකූලව මේක අවුවට හුරු කරලා හොඳ ශක්තිමත් පැලයක් ශේත්‍රයට ඉන්ද ගැනීම හැකියාව වෙන්නේ හොඳ තවාණු තුන හොඳින් නඩත්තු කරගත්තොත් තමයි. අධිකරණත දෙපේලි පේර වගාවට මූලික බිම් සැකසීම සිදු කරාට පස්සේ හොඳ ගැඹුරට කාණු දාලා අපි අපවාහන කාණුත් සකස් කර ගන්නවා. ඊට පස්සේ දෙපේලිය සලකුණු කරගෙන පැල ටික හිටුවා ගන්නවා. ඔබ මේ දකින්න ශේෂ්ත්‍රය ඒ විදිහට හිටවගත්ත පේර පැල හිටවගත්ත ශේෂ්ත්‍රයක්. මේ විදිහට කොහොමද මේ අධිගණන්ත දෙපේලි ක්‍රමයට පැල සලකුණු කරගන්නේ නැත්නම් පැල සිටුවා ගන්න ආකාරය මොකක්ද? මේකේ පේලි දෙක අතර පාතරේ මීටරයක් තමයි පවත්වාගෙන යන්නේ. එතකොට අපි මේ විදිහට සරල උපකරණයක් හදාගන්නවා. මේක ඇත්තට මේ සැහැල්ලු රීපපටි පාවිච්චි කරලා තමයි හදාගන්නේ. මේක මෙතන ඉඳලා අතට මීටරයක් උසයි. පැල දෙක අතර පරතරය ගත්තොත් මීටර 1.5ට තමයි හදලා තියෙන්නේ. එතකොට අපි නූල් දෙකක් ඇදගෙන එක නූලක් ඇදගත්තත් ප්‍රමාණවත් මේ එක පේලියක් දිගේ ඊට පස්සේ අපි මේ උපකරණය මෙහෙම තිබ්බහම හරියටම නැවත වෙනස් වෙන්නේ නැහැ. මේකේ මේ පැල දෙක අතර තියෙන පරතරය මේ පැත්තට 1.5යි මේ පැත්තට මීටරය. එතකොට අපිට ඉතා පහසුවෙන් මේ වලවල් ටික සලකුණු කරගෙන මේ විදිහට ශේෂ්ත්‍රයේ ඉඳ ගන්න පුළුවන්. ඒත් එක්කම මේ දෙපේලියේ මැද්දේ ඉඳලා එහා දෙපේලියේ මැද්දට මීටර 5ක් තියෙනවා. මේ දෙපේලියේ මැද්දේ තමයි අපි ඉරිගේෂන් ලයින් එක යන්නේ. එහෙම නැත්නම් මිනි ස්ප්ලින්කර් සිස්ටම් එක යන්නේ. එතකොට මේ ගහේ මේ පේලියේ මේ කෙරවලි පේලිය ඉඳලා එහා කෙරවලි පේලියට මීටර 4ක් තියෙනවා. දැන් මේකෙදි ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අපි මේ ටිකක් ළඟ කාණු දාලා තියෙනවා. මේකෙත් ජල බැස්ම යම් ප්‍රමාණයකට අඩු ඉඩමක්. ඒ නිසා අපිට අතුරු භෝග වගාවක් කරනකොට මේකෙත් අපිට කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහට අපි කරනවා නම් ගොඩ භෝග ඉඩමකට නම් මෙච්චර ළඟ කාලු වැටෙන්නේ නැති නිසා පාති 3කට යන්න පුළුවන්. අඩි 2 පාති. නමුත් මේකේ අඩි 2 පාති 2ක් වගේ ප්‍රමාණයක් තමයි අතුරු භෝග වගාව සඳහා යොදා ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ අතුරු භෝග වගාව සඳහා පාත්තිවලට පොලි මල්චක යොදන අවස්ථාව. නොවේසේනම් පාත්ති ආවරණය කරනවා පොලිතීන් වසුනකින්. ඇත්තටම දැන් අපි මේ පොලි මල්චක භාවිතා කරන්නේ විශේෂයෙන්ම අපි අතුරු භෝග වගාවේදී මේ වල් පාලනය කර ගැනීම සඳහා සහ ඔයගොල්ලෝ දකින්න පුළුවන් මේ පොලි මල්චක මීටර 1.2ක් පළල පොලි මල්චකක් ඒ වගේ මයික්‍රෝන 30ක් වගේ වෙන ප්‍රමාණයකක්. මේකේ ඇතුළ පැත්ත කළු පාටයි ඒ වගේම එළිය පිටතට පේන පැත්ත සිල්ව කල නැත්තම් දුඹුරු පැහැයට හුරුයි. එතකොට මේකේ මේ ආලෝකය වැටුනම් පස්සේ මේ කලව එකත් එක්ක ආලෝකය නැවත එළියට එහෙම නැත්තම් පරාවර්තනය සිද්ධ වෙනවා. මේ පරාවර්තනය හරහා මේකේ භෝග වගා කරපුවාම සත්තුලේ ඉන්න සත්තුන්ට ඉඳීමේ අපහසුතාවයක් තියෙනවා. මේකේ අපි පාති 3ක් දාලා තියෙනවා අතුරු භෝග වගාවේ පේර වගාවේ. ඒත් එක්කම ඩ්‍රිප් ටේප් එකයි මැටි සහිත ගතිය වැඩි නම් ඩ්‍රිප් ටේප් එකක් පාවිච්චි කරන්න ඕනේ. වැලි සහිත වැටිපස්ස කරන් ඩ්‍රිප් ටේප් දෙකක් පාවිච්චි කරන්න. එතකොට මේකේ මේ පොලි මල්ච් එකේ අපි දාලා මේක සිදුරු කරනවා. මේ සිදුරු වල තමයි අපි භෝගය පිහිටුවා ගන්න ලබන්නේ. ඒත් එක්කම ජලය සංරක්ෂණය කරගන්න වල් පාලනයට ඒ වගේම පලිබෝධ පාලනයට මේ කියන කාරණා වලට ඉතාම වැදගත් පොලි මල්ච් එක භාවිතා කරනවා. පොලි මල්ච් එක යොදීමට කලින් ඔබට පේනවා ඩ්‍රිප් ටේප් එක යොදලා තියෙනවා. ඩ්‍රිප් ටේප් එක ගැන තුපල් මහත්තයා ඔබට සඳහන් කළා. මෙහිදී පාත්තිය ආවරණය කරන විට මේ ඔබට පේන විදිහට මේ ඉතාම සූක්ෂම ලෙස මේක ආවරණය කරන්න ඕනේ. මොකද දෙපසින් හොඳට තද වෙලා ක්‍රමානුකූලව පාත්ති සකස් වීම වැදගත්. අධිගණත්ව දෙපේලි ක්‍රමයට පේර වගාව තාක්ෂණානුකූලව වාණිජ වගාවක් වශයෙන් ඔබ සිදු කරනවා නම් ඒ සඳහා අවශ්‍ය වන මූලික තාක්ෂණික කරුණු තමයි අද වැඩසටහනින් ඔබත් එක්ක අපි සාකච්ඡා කළේ.
අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ මේ වැඩසටහනේ ඉතිරි කොටස ඔබත් එක්ක බෙදා හදා ගන්නට. විශේෂයෙන් අධිගණත්ව දෙපේලි ක්‍රමයට පෙරවගාව සිදු කරනවා නම් ඔබ අනුගමනය කර යුතු මීළඟ තාක්ෂණික කරුණු මොනවද කියලා ඒ වැඩසටහනේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතෙක් ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.